අලංකාරය පෙන්නුම් කරන අභ්‍යයක් විදිහට නක්වන්නට පුළුවන්. පෙරදිග තෝරේවාදික කණ්ඩායම දරුවන් 40කට අධික ප්‍රමාණයක් මේ පෙරදිග තෝරේවාදික කණ්ඩායම තුළ තමන්ගේ හැකියාවේ විශ්මිතභාවය මේ අපූර්ව නාමයන් එකාසු කරමින් එකාසු කරන වගේ ඔබට මට පෙන්වා දෙන්න පුළුවන්. ඓතිහාසික ශ්‍රී කල්යාණී රාජමහා විහාරස්ථානයේ බුදු පුදට යන මේ කැලණි මහා විද්‍යාලීය පෙරහැරේ චමත්කාරය අභිමානය විදහා දක්වමින් මේ පෙරදිග තූර්වාදික කණ්ඩායමයි මෙලෙසින් ඔවුන්ගේ හැකියාවන් දක්ෂතාවයන් මෙලෙසින් ඔබට පෙන්වන්න කරන්නේ. ඓතිහාසික ශ්‍රී කල්යාණී රාජමහා විහාරස්ථාන පූජා භූමිය වටා ඔවුන්ගේ හැකියාවන් මැනවින් ප්‍රදර්ශනය කරගෙන ඔවුන් මේ පෙරහැරට එකතු වී සිටින ආකාරය අපට හඳුන්වා ගන්නට පුළුවන්. ඒ වගේම යලි යලිත් මතක් කරන්න ඕනේ නර්තන භාර ආචාර්යතුමිය චන්ද්‍රිකා ඇලස් ගුරුතුමිය සංගීතාචාර්ය විශාරද තිලිනි කුමාරී හේරත් ගුරුතුමිය ඇතුළු අනිකුත් ගුරු මහත්ම මහත්මියගේ වෙහෙස මහන්සියේ අවසාන අග්‍රප්‍රතිඵලය තමයි අපි මෙලෙසින් ඓතිහාසික බුදු පාද ස්පර්ශය ලද ඓතිහාසික පින්බිම ශ්‍රී කල්යාණී රාජමහා විහාරස්ථාන පූජා භූමිය වටා ගමන් කරන පෙරහැර තුළින් අපි මේ දකිනවා. සාමාන්‍යයෙන් සෑම වසරකදීම අපිට හැකියාව අවස්ථාව අවකාශය ලැබෙනවා කැලණි විද්‍යාලීය මේ ගුරුතු පෙරහැර. මේ කැලණි විද්‍යාලීය ගුරුතු පෙරහැර මේ දරුවන්ට ආවේනික වදු අභ්‍යන්තරය අපිට පුළුවන්. මේ පෙරදිග තෝරවාදික කණ්ඩායම පෙරදිග කරගෙන ඔවුන්ගේ හැකියාවන් දක්ෂතාවයන් විදහා දක්වමින් ඔවුන් පෙරහැරට එක්කාසුව ගමන් කරන ආකාරය තමයි අපිට මේ යන්නේ. ඒ අනුව පෙරදිග තෝරවාදික කණ්ඩායම